ගෙදරට පාන් ගෙනල්ලා ඉතුරු වුණාම මොකද කරන්නේ? වීසි කරනවද? වීසි කරන්න නම් එපා. දවසක් දෙකක් එක්ස්පයර් වුණ පාන් වීසි කරනවට වඩා අපිට කරන්න දේවල් තියෙනවා. මෙන්න මේ විදිහට ඉතුරු වෙච්ච පාන් ටික oven එකට දාලා කරලා අරගත්තම ඔයගොල්ලන්ට මේ පේන විදිහට ටික් ගාලා කැඩෙන විදිහට කරලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙන් bread crumbs හදාගන්න. අපි මෙන්න මේ විදිහට blender එකකට දාලා හොඳට blend කරලා අරගත්තම මේකෙන් අපිට bread crumbs හදාගන්න පුළුවන්. මේ ඉතුරු වෙන ලොකු කෑලි ආපහු අරගෙන blender jar එකට දාලා ආපහු blend කරගන්න. ඊට පස්සේ මේ bread crumbs ටික ඔයාට fridge එකට දාලා තියාගෙන කට්ලට් එකක් හදනකොට නැත්නම් මොනවා හරි මෂ්රූම් එකක් හරි ෆිෂ් එකක් හරි බදිද්දී කව එකට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තාමත් මේ වගේ දෙයක් කරලා නැත්නම් මේක try කරලා බලන්නකෝ. මේකෙන් ඔයාගේ පාන් අපත යන එක නවතිනවා සහ ඔයාට ඒකෙන් තවත් ප්‍රයෝජනයක් කරගන්න පුළුවන්. ඉතින් තාමත් කරලා නැත්නම් අදම පටන් ගන්න. මේ වගේ රසට bread crumbs ටිකක් හදලා තියාගෙන ඔයගොල්ලෝගේ එදිනෙදා කෑම වලට යූස් කරන්න.